කලින් වීඩියෝ එක දැක්කනේ. කලින් වීඩියෝ එකේ කට්ටිය එන හැටි දැක්කේ. එතකොට කට්ටිය එන හැටි දැක්කට මම එතන නම කිව්වට මම කොහෙද කියලා ලොකුවට විස්තරයක් දුන්නේ නැහැ. දැන් විස්තරය දෙන්න ලෑස්ති. අපි ඉන්නේ නුවර ඉඳන් කිලෝමීටර් 60ක් විතර ගෙවාගෙන ඇවිල්ලා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙන් කණ්ඩලම පාරේ ඇවිල්ලා ඇරෑවුලට ඇවිල්ලා ඇරෑවුල තියෙන හරි ලස්සන කොතක හැඩේ තියෙන කන්දක් උඩ ශේෂ කන්දක් වේලි කලාපය සහ තෙත් කලාපයේ මායින්ව තියෙන හරි ලස්සන ශේෂ කන්දක් මේක නමින් ගල්කොත් කන්ද කියලා හඳුන්වනවා. එතකොට ගල්කොත් කන්දේ පීක් දෙකක් තියෙනවා. අපි මේ ඉන්නේ පාතින් තියෙන පීක් එක. ඒ කියන්නේ ඔයාලට කොත වගේ පේන හරිය පාරට එනකොට අන්න ඒ පීක් එක උඩ තමයි අපි ඉන්නේ. මම ඔය පිටිපස්සෙන් පේන්නේ අපි ඊළඟට යන්න යන පීක් එක. වැස්ස කාලෙක ඉන්නේ නැතුව එන කට්ටිය පොඩ්ඩක් පායන කියන්නේ හොඳටම කර වෙන්න පායන කාලයක් නෙමෙයි. සාමාන්‍ය මේ වගේ කාලේ ජනවාරි පෙබරවාරි මුල වගේ වැස්සක් නැති කාලයක් බලලා එන්න. මොකද එකක් පෑවුවොත් එහෙම සෑහෙන්න වතුර අවශ්‍ය වෙනවා. වැස්සොත් මේක ගලකවත් එන්න බෑ දේශීරාව හින්දා. දැන් මෙතන හරි ලස්සන මේ අර අම්බොක්ක වගේ අම්බොක්කටත් වඩා හොඳට මේ 360 view එකක් තියෙන එකක්. ඒකට හේතුව දැන් ඔය හරවංගාව පැත්තේ අපි මේ ගල්කොත් කන්ද මුදුනේ ඉඳගෙන බලනකොට අර හෙවණැල්ල පෙරලා වගේ පේන තැන් දෙකක් තියෙනවානේ. ඔය පේන්නේ සීගිරියයි පිදුරංගලයි. ඒ කියන්නේ ඉනාමලුව පැත්තෙන් සීගිරිය පැත්තට වෙන්න පේන ගල් ටික තමයි තියෙන්නේ. එතනින් එහාට අපේ ත්‍රිකුණාමල පැත්තට ඒ පැත්ත දිස්වීගෙන යනවා. ඒත් එක්ක මේ ළඟ පේන්න තියෙන්නේ පොඩ්ඩක් මේ පෞරාණික වටිනාකමක් තියෙන ඔය විහාර විහාර එහෙම නැත්නම් මේ ලෙන් සංකීර්ණයක් වගේ තියෙන ඔය ඇරවලු ගල පැත්ත. ඒත් එක්ක දැන් මෙතන පේන්න තියෙන්නේ අපි ඊළඟට යන්න බලාපොරොත්තු වෙන අපේ ඊළඟ ටාගට් එක. ඒ තමයි අපේ ගල්කොත් කන්දේ මුදුනේම ස්ථානයට. ඒත් එක්ක ආන් අර පේන්න තියෙන්නේ ඔය හැමෝම දඹුල්ල පැත්තට ආපුවාම වරද්දන්න නැති වැවක්. වැව තමයි කණ්ඩලම වැව. එතකොට ගල්කොත් කන්ද තියෙන්නේ කණ්ඩලම රක්ෂිතේ. ඒ හින්දා මේකට තව ටික කාලෙකින් නම් අවසරයක් නැතුව ඇතුළට වෙන්න බැරි වෙයි. කොහොම වුණත් අපේ කණ්ඩලම රක්ෂිතේ මේ පැත්තට වෙන්න අපිට පේන්න තියෙනවා කණ්ඩලමේ 5 star hotel එක.